ආයුබෝවන් කොහොමද ඔයාලට ඔන්න රූඩික්ස් ආර්ට් channel එකට ආදරෙන් පිළිගන්නවා. දැන් ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බනේ ඇමරිකන් සිල්ක් ෆැබ්‍රික් එකේ කරමු කියලා පේන්ට් එකක්. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. කලින් මම කරේ වැලන්ටිනා ෆැබ්‍රික් එකනේ. මේ වැලන්ටිනා ෆැබ්‍රික් එකට වැඩිය ඇමරිකන් සිල්ක් ෆැබ්‍රික් එක, මේ තියෙන ඇමරිකන් සිල්ක් ෆැබ්‍රික් එක, මේ තියෙන වැලන්ටිනා ෆැබ්‍රික් එක. එතකොට වැලන්ටිනා ෆැබ්‍රික් එකට වැඩිය ඇමරිකන් සිල්ක් ෆැබ්‍රික් එකේ ටිකක් කඩා හැලෙන ස්වභාවය වැඩි. මේ තරම් ඝනකම නැහැ ඇමරිකන් සිල්ක් ෆැබ්‍රික් එක. දැන් වැලන්ටිනා ෆැබ්‍රික් එක ගත්තොත් ඒක ටිකක් ඝනකම රෙද්දක්. ඒ වුණාට මේ ඇමරිකන් සිල්ක් එක එච්චරම ඝනකම රෙද්දක් නෙවෙයි වැලන්ටිනා එක තරම්. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ මේක ටිකක් අපහසුයි කියලා කියන්නේ. මේක අපහසුව තියෙන ඇත්තටම මේ රෙද්ද ෆැබ්‍රික් එක හසුරුවා ගැනීමේ අපහසුව තමයි තියෙන්නේ. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් මම මේ වගේ මල් දෙකක් ඇඳගෙන තියෙනවා. සම්පූර්ණයෙන්ම මල කරගන්න බැරි වුණත් අපි ටිකක් හරි කරලා බලමු. දැන් මේක ඉස්සෙල්ලාම කරනකොට ෆ්‍රේම් එකක දාලා කරන්නත් පුළුවන්. ලී ෆ්‍රේම් එකක් හරි ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් හරි එහෙම එකක දාලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මම ගත්තේ මේ තියෙන පොලිතින් එකක්. මේ පොලිතින් එකට මේ රෙද්ද උඩින් තියලා පින් කරගෙන තියෙන්නේ. එතකොට මේ පොලිතින් එක මම එලාගෙන තියෙන්නේ මේසයක් උඩ. එතකොට මේක රිජි ෆෝම් එකේ තියලා කරන්න බෑ. රිජි ෆෝම් එකක් උඩ තියලා කරොත් එහෙම අර රිජි ෆෝම් එකේ ගැට වගේ මතු පිට මේකේ මතු පිට හිටිනවා. මොකද මේක තුනී රෙද්දක්නේ. ඒක නිසා මේකට අනිවාර්යයෙන්ම ඕනේ මෙන්න මේ වගේ පොලිතින් එකක්. පොලිතින් එකක් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි රෙද්දක් හරි යටේ මේසයක් උඩින් එලලා ඒක උඩින් මේ ෆැබ්‍රික් එක එලලා ඒක පින් කරගන්න ඕනේ. මේ මැද රැලි නැති වෙන්න. තමන් නිර්මාණය කරන ඒරියා එකේ රැලි නැති වෙන්නයි මේක එලා ගන්න ඕනේ. ඊළඟට මම අද ගත්ත ෆැබ්‍රික් එක ටිකක් වෙනස් කලර් එකක්. මේක නිකන් ඔරේන්ජ් වගේ. ඔරේන්ජ් කියලා කියන්නත් බෑ. මේක නිකන් දැන් ඔයගොල්ලන් මේ ලයිට් එළියටයි කැමරාවට හැරියට පේන්නේ නැද්ද? මේකේ පොඩි නිකන් රෙඩ් ගතියකුත් තියෙනවා. පොඩි ෂයින් එකක් වගේ. ඒ වුණාට මේක සුදු ෆැබ්‍රික් එකක් නෙමෙයිනේ. දැන් අපි මෙච්චර දවස් සුදු ෆැබ්‍රික් වලම තමයි යන්නේ. ඒකෙන්ද මට හිතුණා ටිකක් වෙනස් පාටක ෆැබ්‍රික් එකක් අපි මේක ඇඳලා බලමු කියලා. එතකොට මම මේ ෆැබ්‍රික් එකේ හොඳට ඔයගොල්ලන්ට පේන්ට් උනේ හින්දා බ්ලූ කලර් එකකින් තමයි අඳින්න කියලා ගත්තේ. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලාම මේ මල කරලා බලමු. මේ මැද කොටස විශේෂයෙන් මට කියා දෙන්න ඕනේ මේ මෙන්න මේ මැද කොටස අපි කොහොමද කරගන්නේ කියලා. හරි. මම දැන් මේකට මගේ ළඟ මම සාමාන්‍යයෙන් ගන්නේ හොබි ක්‍රාෆ්ට් එකනේ. හොබි ක්‍රාෆ්ට් එකේ මම ගත්තේ මෙන්න මේ තද නිල් පාට එක. ඊළඟට මට ඕනේ වුණා ස්කයි බ්ලූ එකක්. ස්කයි බ්ලූ එක මගේ හොබි ක්‍රාෆ්ට් එකේ නැහැ. ඒක හින්දා මම ෆෙවික්ලේල් එකෙන් ගත්තා. ඒ වුණාට මේකත් මගේ ඉවරයි. කමන්නේ අපි එක පෙත්තක් දෙකක් හරි පාට කරලා බලමු කොහොමද කරන්න කියලා. දැන් මේක අඳිනකොට මම පාවිච්චි කරන්නේ number 2 මේ බලන්න number 2 flat brush එක. number 2 flat brush එක තමයි පාවිච්චි කරන්නේ. මේක golden taclone එක, white taclone එකයි golden taclone එකයි දෙකක් තියෙනවා. ඊට පස්සේ මම round brush එකක් පාවිච්චි කරනවා. round brush එක ඇවිල්ලා number 4 round brush එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මේක white taclone එක. මේ ඒ brush දෙක පාවිච්චි කරලා තමයි මම මේ නිර්මාණය ඇඳගන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද මේක පේන්ට් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මෙන්න මේ මැද කොටස පේන්ට් කරගන්න හැටි බලමු. මේක ටිකක් වෙනස් මලක්නේ. අපි හැමදාම අඳින ඇඳේ නිකන් ෆ්ලැට් සමතලා මතු පිටක් නිකම්ම ෂේඩ් කරා මිසක් මේ වගේ 3D ලුක් එකක් එන විදිහට අපි මේක මෙච්චර දවස් පේන්ට් කරේ නැහැ. අපි දැන් ටික ටික පේන්ටිං මම හිතනවා දැන් ගොඩක් කටිය කරලා ඇති කියලා. ඒක නිසා තමයි මම මේ වගේ නිර්මාණයකට ආවේ. ඒක හින්දා අපි බලමු කොහොමද මෙන්න මේ වගේ මලක් ආවොත් කොහොමද අපි පේන්ට් කරගන්නේ කියලා.
හරි මම මේකට ගන්නේ ස්කයි බ්ලූ එකෙන් අපි ඉස්සෙල්ලා මෙන්න මේ අවුට්ලයින් එක යන්තම් ඇඳගෙන ඉමු. දැන් මේ ෆැබ්‍රික් එකේ තියෙන විශේෂත්වය තමයි මේ ෆැබ්‍රික් එකේ පාට මේ පේන්ට් කරනකොට ගොඩක් මේ යටට බහිනවා. ඒ කියන්නේ ගොඩක් මේ පේන්ට් එක මේ භාගයක් විතර හිටින්නේ පොලිතින් එකේ. මේක අවුට්ලයින් එකක් නෙමෙයි. මේක මේ වටේ මේ මෙන්න මේ රැලි රැලි ස්වභාවයන් තියෙනකොට ටිකක් ෆ්ලැට් එකෙන් අඳින්න ඒවා ඒ තැන් ගන්න අමාරුයි. ඒක නිසා තමයි මම මෙන්න මේකෙන් පොඩ්ඩක් ඔන්න ඔහම ඇඳගත්තේ. හරි. දැන් අපි මේක ෆ්ලැට් බ්‍රෂ් එකෙන් සම්පූර්ණයෙන්ම පාට කරගමු මේ විදිහට. දැන් මේක පොලිතින් එකේ තියලා ඇඳට පස්සේ ඕගොල්ලෝ මේක වේලෙනකන් එහෙ මෙහෙ කරන්න එපා. එහෙම වුණොත් මේ අර පොලිතින් එකේ තියෙන තින්ත ටික මේකෙන් කන පිට පැත්තෙන් අහපව මේ ගෑවෙන්න බලනවා. ඒකින්ද මේක පොලිතින් එකේ මේක කරා නම් එහෙම්මම වේලෙන්න තියන්න ඕනේ. වේලුණාට පස්සේ තමයි මේක ගන්න එළියට. අනිත් වැලන්ටිනා එකේ කරා වගේම තමයි බ්‍රෂ් එක හොඳට වේලලා ගන්න ඕනේ. ඒ ටික එහෙමම තියෙනවා. දැන් අපි මේකට දැන් මම මේකේ මේ නිල් පාට මෙතෙන්ද වෙනකන් ගාගත්තොත් එහෙම මට මේකේ මේ වෙනස පේන්නේ නැතුව යනවනේ. ඒකින්ද අපි මෙන්න මේ ටික ෂේඩ් කරලා ඉන්නේ. හැමදාම වගේ බ්‍රෂ් එක හොඳට වේලලා ගන්න. මේකේ අපි මුඩිය ගෑවිලා තියෙන ටික ගමු ඉස්සෙල්ලා. ඊට පස්සේ ආයෙත් ෆ්ලැට් බ්‍රෂ් එක අරගෙන මෙන්න මේ විදිහට අපි මේක ඇතුළට
ෂේඩින් කරනවා. මේ ටිකත් මෙන්න මේ විදිහට යන්තම් රේඛා නැති වෙන්න පොඩි ෂේඩ් එකක් දෙනවා. දැන් අපි ස්කයි බ්ලූ එකෙන් ඊටු ටික ෆිල් කරලා ෂේඩින් එක කරමු. මේ විදිහට මේකේ බ්‍රෂ් පාරවල් හිටින්නේ නැති වෙන්න ෂේඩින් කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට. දැන් අපි බලමු මේක වටේ
පෙති ටික කොහොමද පේන්ට් කරගන්නේ කියලා. ඒක නම් ලොකු ෂේඩින් එකක් යන්නේ නැහැ. අර අපි සාමාන්‍යයෙන් වෙනදට කරනවා වගේ පෙතිවල සාමාන්‍ය ෂේඩින් එකක් තමයි යන්නේ. ඒ වුණාට දැන් මේකේ මේ පෙතිවල දැන් ඕගොල්ලෝ ටික ටික ෂේඩින් කරනකොට ඕගොල්ලන්ට තේරෙනවා දැන් මේ පෙති ටිකට එළිය වැටෙන පෙති. ඒ වුණාට බලන්න මේ පෙති ටික මෙන්න මේ මැද කොටසින් වැහෙනවා. එතකොට ඒ වැහෙනකොට මෙන්න මේ ටික යන්තම් අඳුරු ගතියක් තියෙනවා. අන්න ඒ වගේ දැන් ඉස්සරහට ඔයගොල්ලෝ ෂේඩ් කරනකොට චුට්ටක් බලන්න ඕනේ. මෙන්න මේ වගේ තැන් පොඩ්ඩක් අඳුරට ෂේඩ් කරන්න ඕනේ. මේ ටික ලයිට් වගේ තියෙනවා. මේ පෙති. මේ පෙති වලට වැටෙන්නේ නැහැ අඳුරු ගතියක්. මෙන්න මේ පෙති දෙක මෙන්න මේ හරිය චුට්ටක් පොඩි අඳුරු ගතියකට ෂේඩින් එක කරන්න ඕනේ. අපි බලමු මෙන්න මේ පෙති දෙක කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි බේස් කලර් එක ගාගෙන යමු. ස්කයි බ්ලූ එක. ස්කයි බ්ලූ එක ගාලා දැන් අපිට සිල්ක් පේන්ටින් ගන්න තිබ්බනම් මේක නෙමෙයි ක්‍රමේ. සිල්ක් පේන්ටින් කරන්නේ මේක වටේට සිල්ක් පේන්ටින් වෙනම තියෙනවනේ සිල්ක් පේන්ටින් කියලා එකක්. ඒක ටිකක් මේ වතුර වගේ ගතියක් තියෙන පේන්ට් එකක්. ඒක කරන්නේ එක ගොඩක් ගණන් මං හිතන්නේ දැන් නම් ලංකාවේ ගන්නත් නැද්ද මන්දා මේ මල වටේට අවුට්ලයින් කරනවා. අවුට්ලයිනර් එකක් අරගෙන අවුට්ලයින් කරනවා. අවුට්ලයින් කරලා ඉවර වුණාට පස්සේ ඒ සිල්ක් පේන්ටින් එක මේ සිල්ක් පේන්ටින් එකෙන් පේන්ට් කරනකොට මේ මැද නිකන් වතුර වගේ මේක බොඳ වෙලා වගේ යනවා පෙත්ත. ඒක තමයි සිල්ක් පේන්ටින් එක. මේ ඉතින් මේ සිල්ක් පේන්ටින් නැති නිසා තමයි අපි දැන් මේ පේන්ට් වලින් මේ විදිහට පේන්ට් කරගන්නේ. ඒ වුණාට මේකත් එහෙම මේ සිල්ක් පේන්ටින් ඕනේ නැහැ. ඉතින් ඒක සෑහෙන ගණන්නේ. ඒකෙන් කරලා නම් සාරි කරලා නම් සාමාන්‍ය ලාභයක් ගන්න හරි අමාරුයි. මම හිතන්නේ චූටි බෝතලයක් රුපියල් 2000ක් විතර වෙනවා ඇති දැන්. ඔන්න මේ විදිහට පේන්ට් කරගත්තට පස්සේ දැන් අපි කොහොමද බලමු මේක ෂේඩ් කරගන්නේ. දැන් මෙන්න මේ ටිකනේ අපිට අඳුරට පෙන්වන්න ඕනේ. මෙන්න මේ ඒරියා එක මේ මැද කැලෙන් වැහෙන ටිකනේ. මේ මැද ටිකේ හෙවණැල්ල වැටෙනවා මේ පැත්තට. දැන් එතකොට මෙන්න මේ යට පෙති ටික අපිට ෂේඩ් කරගන්න ඕනේ. ඒක කරන්නේ මේ නිල් පාටම අරගෙන අපි මෙන්න මෙහෙම මේක ගන්නවා. ලයින් එකක් වගේ. ඊට පස්සේ ෆ්ලැට් බ්‍රෂ් එක අරගෙන ගොඩ තින්ත ගාගන්න එපා මේ ෂේඩින් කරනකොට ටික ගාලා ෂේඩින් එක කරලා මදි නම් තව චුට්ටක් අරගෙන ගන්න. ගොඩාක් තින්ත ගාගත්තොත් නිකන් කළු පාටක් වගේ ආවොත් ඒක ඇත වෙනවනේ මේ ෂේඩින් කරනකොට මේ ලා පාටයි තද පාටයි ගොඩක් වෙන් වෙලා පේන්නේ නැති වෙන්න මේ ෂේඩින් එක යන්න ඕනේ. ඒ කියන්නේ මේ අර වෙනස්ම පාටවල් පේන්නේ නැති වෙන්න වගේ
පේනවද මේ කරන විදිය? නිකන් හෙවණැල්ලක් වැටිලා තියෙන විදිහක් තමයි පෙන්වන්න ඕන ඇත්තේ. එහෙම නැතුව පාටවල් දෙකක් වෙන් වෙලා තියෙනවා පේන්න බෑ. තව චුට්ටක් මම චුට්ටක් ගන්නවා. මේ හරියට අපි චුට්ටක් ගන්නවා. මෙන්න මේ විදිහේ ෂේඩින් එකක්. හරි. දැන් එතකොට අපි බලමු ඒ පෙත්තත් එක්ක මේ පෙත්ත කොහොමද පේන්ට් කරන්නේ කියලා. ඒකෙත් අර විදිහටම ඔන්න අපි බේස් කලර් එක ගා ගන්නවා. දැන් සාරි වලට ඕගොල්ලෝ සිල්ක් සාරි කරනවා නම් මෙන්න මේ ඇමරිකන් සිල්ක් කියන ෆැබ්‍රික් එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒකේ අර කඩා හැලෙන ස්වභාවය මේ හොඳට තියෙනවා. වැලන්ටිනා ෆැබ්‍රික් එකත් හොඳයි. මේ වැලන්ටිනා ෆැබ්‍රික් එකට වැඩිය මේ ෆැබ්‍රික් එක හරි සැහැල්ලුයි සාරියට. දැන් මෙන්න මේ වගේ තැන් පේන්ට් කරනකොට මේ බලන්න මෙතනින් මෙහාට තද පාට වලින් තද පාටින් ටිකක් ෂේඩ් එක ඇවිල්ලා තියෙනවානේ. ඒකින්ද මේ පෙත්ත පේන්ට් කරනකොට මෙන්න මේ හරිය ටිකක් ලයිට් වලට ගන්න. එතකොට මේ දෙක හොඳට වෙන් වෙලා පේනවා. එතකොට මේකේ අර 3D ලුක් එක ගොඩක් හොඳට කැපිලා පේනවා. මෙන්න මේ විදිහට. ඊළඟට මේකේ බ්‍රෂ් පාරවල් පේන්නේ නැති වෙන්න පේන්ට් එක ගන්න. දැන් කිසිම වෙලාවක මේකේ දැන් පේන්ට් එක බොඳ වෙලා ගියේ නෑ නේද? එහෙම වෙන්නේ නෑ. හොඳට බ්‍රෂ් එක වේලලා ගන්න ඕනේ. ඒකයි එහෙම වෙන්නේ. අනිත් එක මම හැමදාම කියනවා වගේ හදිස්සියට කරන්න පුළුවන් වැඩක් නන් නෙවෙයි මේක බොහොම හිමින් සීරුවේ මේ කරන්න ඕනි වැඩක්. හරි. දැන් අපි මේ පෙත්ත කොහොමද ෂේඩ් කරන්නේ? මේ පෙත්තට
නිකම්ම තියන්න බෑනේ ඔහොම. එතකොට කැතයි. ඒක හින්දා අපි මේ පෙත්තේ දැන් අපි මේ පැත්ත ෂේඩ් කරේ මේ පැත්තට. මොකද මේ පැත්තේ අඳුරු පාටක් පේන්න ඕන නිසා. දැන් මේක අපි මෙන්න මෙතන ඉඳන් චුට්ටක් මෙහාට පොඩි ෂේඩින් එකක් දෙමු. මෙහෙම ගාලා ඉවර වෙලා චුට්ටක් රශ්මි හොඳට පිහදලා අරගෙන යහන්තම් ගන්නෙ ගොඩක් ගන්න. මෙන්න මේ විදිහට. කොයි වෙලාවකවත් ෂේඩින් කරනකොට දැන් ඕගොල්ලෝ මගේ මුල් වීඩියෝ බැලුවා නම් මම ඕගොල්ලන්ට කියා දීලා තියෙනවා අර බොඳ වෙලා යන විදිහට කොහොමද ෂේඩින් කරන්න කියලා. ඒ කියන්නේ එක කලර් එකක් තව කලර් එකකින් මෙහෙම ඉරක් ගහලා වගේ වෙන් වෙලා පේන්න බෑ. අන්න ඒක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් මගේ වීඩියෝ මුලම කරපු වීඩියෝ බලන ගමන් ඒ වීඩියෝ පෝස්ට් කරන ගමන් ඕගොල්ලන්ට ඒ වගේ රූප ඇඳලා මල් ඇඳලා සරල මල් මොස්තරනේ මම ගත්තේ මුල වීඩියෝ වලට. ඒ වගේ මල් මෝස්තර අරගෙන වීඩියෝ එක බල මම පේන්ට් කරන විදිහට ඔයගොල්ලන්ට පේන්ට් කරලා ඒ ෂේඩින් එක කරන්න පුළුවන්. පුරුදු වෙන්න පුළුවන්. ඒ පැතලි ෂේඩින් එක කරලා පුරුදු වුණාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ෂේඩින් වලට යන්න පුළුවන්. මොකද ඒ ෂේඩින් එකේ අත හුරු වෙන්න ඕනේ හොඳට. මේ අත මේ ඇඟිලි මේ පින්සල අල්ලන විදිහ ඉඳන් මම සමහරක් වීඩියෝ වල කියා දීලා තියෙනවා. එතකොට ඒක හොඳට අත හුරු වුණාට පස්සේ මෙන්න මේ වගේ ෂේඩින් වලට යන්න පුළුවන්. දැන් එතකොට මේ මලේ මම මෙන්න මේ පෙති දෙක විතරයි කරන්නේ. මොකද මේ මුළු මලම කරන්න ගියොත් දැන් වෙලා නැති හින්දා මේ මලත් කරන්න ඕනේ හින්දා දැන් අපි බලමු එහෙනම් මෙන්න මේ මල කොහොමද කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ මලක් ආවොත් මේ එකපාරට කොහොමද කරන්න ඉතින් මේ ටික නිල් පාටින් ගෑවා. මේ ටික තව මොකක් හරි පාටකින් ගෑවා. මුලදිම කරපු මල්වල අපි එහෙමනේ කරේ. එක්ක මේක රතු පාටින් ගෑවා, මේ පැත්ත සුදු පාටින් ගෑවා, ඒක ෂේඩ් කරා, මේ මැද්ද කහ පාටින් ගෑවා. අපි ගොඩක් ඒවා ඔහොමනේ කරේ. ඒ කියන්නේ මට ඕනේ වුණේ ඕගොල්ලන්ට කියලා මෙන්න මේ පැතලි මතු පිටවල් කොහොමද ෂේඩ් කරන්න කියලා කියා දෙන්න. දැන් අපි බලමු මේක ටිකක් 3D ලුක් එකක් එන විදිහට මේක පේන්ට් කරගන්නේ කොහොමද කියලා බලන්න. හරි. අපි දැන් ඉස්සෙල්ලාම මේ වගේ දෙයක් ආවහම කරන්න ඕනේ මේ වගේ මලක් දැක්කාම දැන් ඉස්සෙල්ලාම මෙන්න මේ කලර් එකක් බේස් කලර් එක කියලා මෙන්න මේක ගන්න ඕනේ. ගාලා අතහුරුව තමයි මේකට තියෙන්න ඕනේ. මම මුල ඉඳන්ම කිව්වේ ඒකයි. කරලම තමයි මේක පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් එකපාරට කරන්න අමාරුයි. මගේ මුල වීඩියෝ බලන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරා නම් මේක කරන විදිහ වීඩියෝ බලවල ඇත්තට මේක ලොකු අමාරු දෙයක් නෙවෙයි මේ වෙනකොට කරන්නත් පුළුවන්. ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ ටිකම ඇති ප්‍රැක්ටිස් කරන්න. ඕගොල්ලන්ට මගේ WhatsApp නම්බර එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. එතකොට ඕගොල්ලෝ කරන නිර්මාණ ප්‍රැක්ටිස් වෙන ඒවා පුළුවන් නම් මට WhatsApp කරොත් මට වෙලාව තිබුණොත් මම මේ ඒකට රිප්ලයි කරන්න.
ඒ WhatsApp නම්බර එකට ඕගොල්ලෝ කරන දේවල් වල පින්තූර මේ ප්‍රැක්ටිස් කරන ඒවල පින්තූර දාන්න. ඕගොල්ලන්ට පුළුවන් දැන් මගේ මුල වීඩියෝ තියෙනවනේ. මුලදිම කරපු ඒවා අන්න ඒවා බලන්න. බලලා ඒ වීඩියෝ එක දිහා බලාගෙන ඕගොල්ලෝ කරන්න. එතකොට මේ කරන්න දැන් ඒ වීඩියෝ එකේ තියෙන කලර්ස්ම ඕගොල්ලන්ට ගන්නත් පුළුවන්. එතකොට ඒ ෂේඩින් එකම එනවද කියලා බලන්නත් පුළුවන්. ඊට අමතරව මම අනේ ඒ ෂේඩින් වලින් කරපු මෝස්තර අනිත් වීඩියෝස් වල දාලා තියෙනවා. කොහොමද මේ මෝස්තර කරන්නේ කියලා. ඒ වීඩියෝසුත් බලන්න. ඒ මෝස්තර පුළුවන් නම් මේ ඒ වගේ ඒට ළඟින් යන මෝස්තර මේ ඇඳලා වීඩියෝ එක බලාගෙන කරන්න. මේ එතකොට ගොඩක් ප්‍රැක්ටිස් වෙනවා. දැන් ඊළඟට මේකට මම මේ ටිකක් තද පාට බ්ලූ කලර් එක අරගෙන මේකේ දැන් මට ඕනේ පොඩි 3D ගතියක් ගන්නනේ. මම මේකේ අඳිනවා මෙන්න මෙහෙම. ඊළඟට මේක වටේට මම මේ නිල් පාට තද නිල් පාට කලර් එකකින් මේ විදිහට අඳගෙන ගිහිල්ලා මේ ටික ෂේඩ් කරනවා මේ ඇතුල් පැත්තට මෙහෙම. මේක ඉක්මනට කරන්න ඕනේ නැත්නම් මේ තින්ත එක වේලෙන්න පුළුවන්.
මෙහෙම කරලා මම මේ ඉන්දියන් රෙඩ් කියන කලර් එක තව චුට්ටක් අරගෙන බ්‍රෂ් එකට තද නිල් පාට යාන්තම් කරගෙන බ්‍රෂ් එක හරහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් පේන්ට් කරනවා. ඊළඟට මේකේ යට පැත්තට යට පැත්ත පොඩ්ඩක් ලයිට් කරාම මේ උඩ ටික මතුවලා පේනවා. ඔන්න ඔය විදිහට තමයි සරල 3D ලුක් එකක් එන විදිහට පේන්ට් කරගන්නේ. අපි බලමු මේකේ පෙති ටික කොහොමද පේන්ට් කරගන්නේ කියලා. දැන් පෙති වලටත් මම ගන්නෙ නිල් පාට ස්කයි බ්ලූ එකමයි.
ස්කයි බ්ලූ එක අරගෙන අපි පෙති දෙකක් විතර පේන්ට් කරලා බලමු. ඒකෙත් මේකෙත් දැන් මේ පැත්තට වෙලා තියෙන පෙත්ත ටිකක් අඳුරු පාටක් එන්න ඕනේ මෙන්න මේ හරියෙන්. හරි ඊට පස්සේ ඩාර්ක් බ්ලූ එකෙන් චුට්ටක් අරගෙන මෙන්න මේ හරිය යන්තම් අඳුරු කරලා දෙන්නවා අපි. මේ වගේ චුට්ටක් යාන්තමට හරි. තව එක පෙත්තක් පේන්ට් කරලා පෙන්නන්නම්. දැන් ඕගොල්ලන්ට වර්ණ ගලපන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් අපි සුදු ෆැබ්‍රික් එකේ මෙච්චර කල් එක්කෝ අමු රෙද්දක නැත්නම් සුදු පාට රෙද්දක ඒ වගේනේ අපි පේන්ට් කරේ මෙච්චර දවස්. එතකොට සුදු පාට රෙද්දට ඕන පාටක් පේන්ට් කරලා පෙන්වන්න පුළුවන්. ඒ වුණාට දැන් මෙන්න මේ වගේ පාටවල් ගන්නකොට දැන් සාරි පේන්ට් කරනකොට අපිට සුදු සාරියම එන්නේ නැහැනේ. එක පාටවල් වල සාරීස් එනවා පේන්ට් කරන්න. එතකොට අපි බිස්නස් එකක් විදිහට කරනවා නම් අපිට එක පාට සාරි පේන්ට් කරලා ෂොප් වලට දාන්න හරි විකුණන්න හරි Facebook page එකේ දාන්න හරි සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙනකොට අපි බලන්න ඕනේ කොහොමද ඒ සාරියේ පාටට මැච් වෙන්න අපි ෆැබ්‍රික් කලර්ස් තෝරගන්නේ කියලා. ඒකට මම වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරන්නම් කලර්ස් ගැන විතරක්. එතකොට ඔයගොල්ලන්ට බේසික් එක දැනගත්තට පස්සේ හොඳ අයිඩියා එකක් එනවා කොහොමද සාරියේ පාටට පේන්ට් එක තෝරගන්නේ කියලා. ඒ කියන්නේ කලර් වීල් එකක් ආශ්‍රයෙන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොහොමද සාරි වල පාට වෙන වෙනම ගත්තාම ඒකට පේන්ට් මැච් කරගන්නේ. එහෙම නැත්නම් ජැකට් එක මැච් කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් අපි බලමු ඉස්සරහට තව එක වීඩියෝ එකක් කරන්න මම කරන්නම් පේන්ට් ගැන. ඒ කියන්නේ මේ කලර්ස් ගැන එක වීඩියෝ එකක්. අපි ඉස්සරහට කරමු ඒකත්. එතකොට ඔයගලන්ට ලේසියෙන්ම තෝරගන්න පුළුවන් මේ කලර්ස් කොහොමද කරන්නේ කියලා, කොහොමද මැච් කරන්නේ කියලා.
තව ෆැබ්‍රික් පේන්ටිං කිව්වාම මේ දැන් අපි මේ ෂේඩින් නේ ගොඩක් කරන්නේ. එහෙම නැතුව අපිට ස්ටෙන්සිල් වර්ක් තියෙනවා, බ්ලොක් ප්‍රින්ටිං තියෙනවා. එතකොට ඒ වගේ දේවල් ෆොයිල් ආර්ට් තියෙනවා. එතකොට මේ වගේ දේවලුත් අපිට මේ සාරි පේන්ට් කරනකොට ගන්න පුළුවන්. අපි ඉස්සරහට ඒවත් කරමු වීඩියෝ වලින්. එතකොට මේ චිත්‍ර අඳින්න බැරි කෙනෙක්ට එහෙම නැත්නම් පේන්ට් කරන්න මේ තරම් අමාරු අපහසු කෙනෙක්ට කැමති නැති කෙනෙක්ට වගේ ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මෙතඩ්ස් පාවිච්චි කරලා අපි කොහොමද සාරි පේන්ට් කරගන්නේ කියලා බලමු. හරි මේකෙත් අපි දැක්කනේ අර යටට මේ යටට තින්ත මේ ගිහිල්ලා තියෙන නිසා ඒක අර සාරියත් එක්ක ඇකිලිලා එන්න බලනවා පොලිතින් එක. චුට්ටක් මෙන්න මෙහෙම අතින් අල්ලගෙන තමයි මේ පේන්ට් කරන්න ඕනේ. මේ විදිහට අපි තව චුට්ටක් මෙන්න මේ පෙත්ත මෙහෙම කට් කරලා වගේ පෙන්නමු මෙයාට. එතකොට මේ පෙත්ත ටිකක් වෙනම වගේ පේනවා. වෙනනේ. හරි එහෙනම් ඔන්න ඇමරිකන් සිල්ක් ෆැබ්‍රික් එකත් පේන්ට් කරන විදිය කරා. මම සම්පූර්ණ මෝස්තරම කරන්නේ නැහැ මොකද කරන්න අපහසුයිනේ මේ විදියට මේ ටියුටෝරියල් කරනකොට. ඒ නිසා අවශ්‍ය මෙතඩ් ටික මූලික ටෙක්නික් ටික විතරයි කියා දෙන්නේ. එහෙම කියා දුන්නාට පස්සේ ඔයගලන්ට ඕනේ නිර්මාණයක් කරගන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් දැන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ආස කෙනෙක් නම් පේන්ට් කරන්න ආස කෙනෙක් නම් මේ වගේ දේවල් වීඩියෝ එක බල බල වුණත් ඔයගලන්ට කරන්න පුළුවන්. මම එකයි කිව්වේ මගේ අර මුල වීඩියෝ දැන් මුල ඉඳන් කරන කෙනෙක් නම් මේ මුල වීඩියෝ බලලා මේ මූලික ෂේඩින් ටික කරා නම් කරාට පස්සේ මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ මූලික ටික කරලා කරන්න. බිගින කෙනෙක් නම් ඔයා අදම නම් මගේ channel එකත් එක්ක එකතු වුණේ ගිහිල්ලා බලන්න මුල වීඩියෝස්. හරි එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඉතින් channel එකට subscribe කරලා like එකක් එහෙම දාලා channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඉස්සරහට අපි තව ගොඩක් පේන්ටිං ක්‍රම තියෙනවා කරන්න. අපි තාම සම්පූර්ණ සාරියක් කරේ නැහැ. සම්පූර්ණ නිර්මාණයක් අපි කරේ නැහැ. තාම බේසික් ටික තමයි කරගෙන යන්නේ. කියන්නේ අඩුම තරමේ සම්පූර්ණ කොට්ටුරයක්වත් කරේ නැහැ. ඉතින් ඒක හින්දා තාම මුල ටික කරගෙන යන්නේ. තාමත් ඔයගොල්ලන්ට ඌමනාව තියෙන කෙනෙක් ඉන්නවනම් තාමත් මේක කරගෙන යන්න පුළුවන්. මුල ටික මුලම පාඩම් වල අපි ඉන්න නිසා. හරි. එහෙනම් ඉතින් අපි ඊළඟට කලර්ස් පාඩමෙන් කොහොමද කලර්ස් මැච් කරන්නේ කියන පාඩමෙන් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.